ආයිබෝවන්. අද අපි කතා කරමු මේ බොඩි ෆ්ලයිට් එහෙම නැත්නම් ඉන්ඩෝර් ස්කයි ඩයිවිං කියන අත්දැකීම ගැන ටිකක් ගැඹුරින්. මේක අර ගුවන් යානයකින් පනින්නේ නැතුව සිරස් සුළං උමගක් ඇතුලේ ෆ්‍රී ෆෝල් අත්විඳින ක්‍රමයක් නේද? ඔව් හරියටම හරි. අපේ මේ විමර්ශනයේට පදනම් වෙන්නේ බොඩි ෆ්ලයිට් ගුවනේ පාවන අත්දැකීම කියන මූලාශ්‍රය. ඉතින් අපි බලමු මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? වාසි මොනමද? ආරක්ෂාව කොහොමද? අර විශේෂයෙන් ලංකාවේ තත්වයට එක්කම. හරි. ඉතින් මේකේ ප්‍රධානම දේ තමයි අර සිරස් සුළං උමග vertical wind tunnel එක. ඒක සාමාන්‍යයෙන් වීදුරු බිත්ති තියෙන උස කුටියක් වගේ. පහළේ ඉඳන් උඩට හුලං වෙනවා. ගොඩක් බලවත් පංකා පද්ධතියකින් තමයි ඒක කරන්නේ. ඒ හුලංගේ වේගය කොහොමද? මූලාශ්‍රය කියනෝ නේද ඒක අර ඇත්තට අහසින් පනින අත්දැකීමට කිට්ටුයි කියලා. ඕ ඒක තමයි විශේෂත්වය. පැයට කිලෝමීටර් 190ක් 200ක් වගේ. ඒ කියන්නේ සෑහෙන වේගයක්. ඒ කියන්නේ සැරටම එනවා. ඔව් මූලාශ්‍රයත් කියනවා මේක අර අහසින් පනින කෙනෙක් නිදහස් වැටීමේදී කියන්නේ ෆ්‍රී ෆෝල් එකේදී එන උපරිම වේගයේ තියෙන්නේ ටර්මිනල් වෙලොසිටි එක. අන්න ඒකට ගොඩක් දුරට සමානයිලු. ඒකයි අර ඇත්ත අත්දැකීම වගේ දැනෙන්නේ. ඒක නම් හරිම පුදුමයි. එතකොට ඔය හුලං පාර උඩ ඇඟ පාලනය කරගන්නේ කොහොමද? ඒක අර ඇත්ත ෆ්‍රී ෆෝල් එක වගේමද? මේමයි අර උඩට එන තද හුලංගින් ඇඟ උඩ පාවෙනවා. ගුරුත්වාකර්ෂණයට විරුද්ධව වගේ. හරි. ඊට පස්සේ ඉතින් ඇඟේ ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරලා අත්පා හොලවලා තමයි උඩට පහළට යන්නේ, කැරකෙන්නේ. එහෙම. ඒ කියන්නේ ඇඟෙන්ම පාලනය තියෙන්නේ. ඔව්. මූලාශ්‍රය කියන විදිහට අර ෆ්‍රී ෆෝල් එකේදී ඇඟ පාලනය කරන විදිහම තමයි මෙතනත්. හැබැයි ඉතින් මේක ගොඩක් පාලනය කරපු පරිසරයක් ඇතුළේනේ. හරි. අපි දැන් වාසි පැත්ත බැලුවොත් මූලාශ්‍රය කියන විදිහට ආරක්ෂාව තමයි ලොකුම දේ නේද? අර ඇත්ත ස්කයි ඩයිවිං එක බැලුවම. අනිවාර්යෙන්ම අර ගුවන් යානයකින් පනින එකේ තියෙන අවදානම, පැරෂූට් එකේ ප්‍රශ්න ඒව මුකුත් මෙතන නැහනේ. බිම ඉඳන් මීටර් කීපයක් උඩ සම්පූර්ණ ආරක්ෂිත කුටියක් ඇතුළේ තමයි ඉන්නේ. අනතුරු හරිම අඩුයි. ඒ වගේම ඕනම කෙනෙක්ව වගේ කරන්න පුරුවන් කියන එකත් හොඳයි නේද? අර අත්දැකීම්ම ඕන නෑ කියලාත් කියනවා. ඔව් ඒක තමයි තව වැදගත් දෙයක්. මූලාශ්‍රයට අනුව නම් අවුරුදු 3ක් 5ක් වගේ පොඩි ළමයෙක් ඉඳන් උනත්. එච්චර පොඩි අයටත්. ඔව්ලු. වැඩිහිටියන්ටත් පුළුවන් ලොකු සෞඛ්‍ය ප්‍රශ්නයක් හරි බර සීමාවට වඩා වැඩි නැත්නම් හරි හැවතිස්සම පුහුණු උපදේශකයෙක් ඉන්නවා උදව්වට. අර පළපුරුදු ස්කයි ඩයිවර්ස්ලටත් මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා කියලාත් කියනෝ නේද? ඒ කොහොමද? නිකන් ප්‍රැක්ටිස් එකක් විතරද? නෑ ඒකට වඩා දෙයක්. මූලාශ්‍රය කියන විදිහට ස්කයි ඩයිවර්ස්ලට එයාලගේ ශරීර පාලනය දියුණු කරගන්න අර ෆ්‍රී ෆෝල් එකේදී කරන විවිධ මූව්ස් එහෙම පුරුදු වෙන්න නියම තැන. පෑ ගානක් උනත් එක දිගට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අර ලිතාකොම එකකින් පැන ඉන්න ඕන නෑ. ඒ නිසා ස්කිල්ස් හදාගන්න හරිම එෆිෂන්ට්. ශරීර සෞඛ්‍ය පැත්තෙන් මොනවාද වාසි? මූලාශ්‍රය තිබුණා නේද කැලරි ගණත් කතාවක්. පැයකට 700ක් විතර. ඔව්. ඒක ඇත්තටම හිතාගන්න අමාරු ගාණක් නේද? පැයකට කැලරි 700ක් කියන්නේ. ඔව් ලොකු ගාණක්. ඒක සාමාන්‍ය එක්සර්සයිස් එකක් එක්ක බලුවම කොහොමද? ඇත්තටම මේක සැලකිය යුතු කැලරි දහනයක්. අර කෝ මසල්ස් එහෙම ශක්තිමත් වෙනවා, බැලන්ස් එක හැදෙනවා, හිත එකලස් කරගන්නත් හොඳයි. අලුත් දෙයක් කරාම එන අර ආත්ම විශ්වාසයත් වැඩි වෙනවා. ඒත් ඉතින් ගොඩක් අය කරන්නේ එක්සර්සයිස් එකක් හැටියටම නෙවෙයි අර ෆන් එකට අත්දැකීමක් විදිහට. මේකට අද්දී මොනෝගේ ඇඳුම් උපකරණ එහෙම අඳින්න ඕනේද? විශේෂ පියාසර ඇඳුමක් දෙනවා, ෆ්ලයිට් සූට් එකක්, ඊට අමතරව හෙල්මට් එකක්, ගොගල්ස්, අර පංකා සද්දෙට ඉයර් ප්ලග්ස් එහෙම. හරි ආරක්ෂාවට අවශ්‍ය දේවල්. ඔව් අර උපදේශක හැමතිස්සෙම ඇතුළෙම ඉන්නව මග පෙන්වන්න. දැන් තමයි වැදගත්ම ප්‍රශ්නේ. මේ කියන බොඩි ෆ්ලයිට් අත්දැකීම ලංකාවේ ගන්න පුළුවන්ද? මූලාශ්‍රය මොකද කියන්නේ? අපේ මූලාශ්‍රයේ තියෙන විදිහට දැනට ඒ කියන්නේ 2025 ජූලි 17 වෙනකොට නම් ලංකාව ඇතුලේ බොඩි ෆ්ලයිට් කරන්න පුළුවන් තැනක් අර vertical wind tunnel එකක් තියෙන තැනක් නෑ. මොකද්ද ඒ කියන්නේ කොහෙවත්ම නැද්ද ලංකාවේ? බොඩි ෆ්ලයිට් නම් නෑ. හැබැයි අර සාම්ප්‍රදායික ස්කයි ඩයිවිං ඒ කියන්නේ ලිටාකම් එකකින් පනින එක තියෙනවා ගුවන් හමුදාව කරනවා ටෑන්ඩම් ජම්ප්ස් වගේ දේවල්. ඒක තියෙනවා. ඔව්. ඒත් මේ ඉන්ඩෝර් ස්කයි ඩයිවිං වලට ඕන අර විශේෂිත තාක්ෂණය අර සුළං උමං ඒ පහසුකම තාම ලංකාවේ නෑ. හැබැයි iFly වගේ කම්පැනි වලින් ලෝකයේ ගොඩක් රටවල් වල මේක තියෙනවා. හරිම ජනප්‍රියයි. ඉතින් කවදා හරි ලංකාවටත් ඒ විදිහ දන්නේ නේ. සමහර විට ඉඩ තියෙන්න පුළුවන්.
එහෙනම් අපි අද කතා කරපු දේවල් පොඩ්ඩක් එකතු කළොත් බොඩි ෆ්ලයිට් කියන්නේ අර ෆ්‍රී ෆෝල් අත්දැකීම ගන්න ආරක්ෂිත ලේසි ක්‍රමයක්. ශාරීරික මානසික වාසිත් තියනෝ ඒත් දැනට ලංකාවේ කරන්න බෑ. ඔව් ඒක තමයි తත්වය. ඉතින් අවසානයේ හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් මූලාශ්‍රයනොත් පැහැදිලි මේකට විශේෂ වියදම් අධික යටිතල පහසුවම් ඕනේ කියලා. ඕ අර සුලං උමං හදන එක ලේසි නෑනේ. හරියටම. එහෙම එකක් ලංකාවට ගේන්න මොන වගේ ආයෝජනයක් උනන්දුවක් ඕන වෙයිද? අනිත් අතට අර කැලරි හත්සිර කතාව මතකද? ඒක ගැන ටිකක් හිතන්න පුළුවන් නේද? ඇත්තටම. ඒකත් හිතන්න ඕන කාරණයක්.